අදහස් කරේ ඔළුවට පයින් තිබ්බ කෙනෙක් නෙවෙයි. අසිතවසගේ ජටාව. ඒ ජටාව කියන්නේ ඔළුව වටේට මේ ජටාව කියන්නේ ඔළුව කියන්නේ දැනුම. අර ජටාවෙන් වෙන්නේ සීමාව. එයාගේ සීනාව ඔළුවේ බැඳපු දැනුමේ සීමාව. ඒ දැනුමේ සීමාවට සිදුවත් කුමාරය වැඩ කියන්නේ අරයයි ඉවර කරපු තැනින් සිදුවත් කුමාරව පටන් ගන්නවා කියනවා. يعني අසිතවස ඉවර කරපු තැනින් සිදුවත් කුමාරව පටන් ගත්තා. මේකයි මට පොඩි වෙන්නව තියෙන්නේ. නමුත් ඔක වෙන්නට තේරෙන්නේ නැහැ. ඒක ඔයත් කියන්නේ මේ අපේ සිදුවත් කුමාරව හරි විහිරවන්නේ අර වයසක මනුස්සයෙක් උඩට පයින් ඉන්නවා. ඒ විදිහ හැංගීමක් තමයි ඔතන. නමුත් ඔතන මේ පෙන්නේ ගැඹුරු අර්ථයක් අපිට හංගල වියල් දුන්නේ. ගුප්තාර්ථ. දැන් ඔබ දන්නවා මේක තේරෙනවා නම් අපිට පුළුවන් අසිතවස ඉවරේ කරේකොට ඉන්න. නේව සංඥා නා සංඥාට. එයින් එහාට යන්න බෑ භාවනා කරලා. කවුරු භාවනා කරත් බුදු වෙන්න බෑ. එයින් එහාට යන්න බෑ. නමුත් අද බලන්න භාවනා පන්තියකට ගියොත් ඔයත් නිකන් එහෙම මේවන්නේ නැහැ. අන්තක්ෘත්‍ය කියවනවා. අන්තක්ෘත්‍ය කියන්නේ දැන් භාවනාව හරියට මම දන්නේ නැහැ භාවනාව විදියට කරනවද කියලා. ওই නේව සංඥා නා එතෙන්ට භාවනා කරන් පස්සේ දැන් ගුරුවරයන් අහනවා. දැන් මම මෙතනට කියලා. එයයි දන්නේ නැහැ මේ ගෝලිය දන්නේ නැහැ ගුරුවරයා දන්නේ අහනවා. අවුන් පස්සේ තව ඩිංගයිලා කියන්නේ මාර්ගඵල බලන්න. දැන් ඔය සෝතාපන්න. ඒක අන්තක්ෘත්‍ය. මේ සාමාන්‍ය මිනිස්සෙකුට අඟක් දුන්නා. මේ අද භාවනා මත තවත් කියනවා මේ පිටරට නම් කියනවා ඩොලර් 5000ක් දුන්නාම සෝතාපන්න කරනවා. ලක්ෂයක සප්දාගාමී කරනවා. ඒ බෝඩ් ගන්න තියෙනවා. මෙන්න මේ විදිහේ සමාජයක තමයි අපිට මනස යන්නේ. මොකද තේරුම් ගන්න. එහෙම කරන්න බෑ දෙන්න. ওই මාර්ගඵල කිසි කෙනෙකුට දෙන්න බෑ. ඒව තියෙන්නේ Taman තුල. Taman මතු කරගන්න. ඒ මතු කරන විදිහ මම කියන්නේ. හැබැයි මට කිසි කෙනෙකුට මාර්ගඵල නම් දෙන්න බෑ. කිසිම බුදුවරයෙක් එහෙම මාර්ගඵල දුන්නේ නැහැ. ඇයි එහෙම කියන්නේ? සෑම බුදුරෙක්ම කිව්වේ මන කියලා අහලා තුන්නේ කිච්ඡං ආතප්පං අක්ඛාතාරෝ තථාගත. තථාගතයන් වහන්සේලා ධර්මයේ විරුද්ධ කරනවා. තොමතොම කරගන්න. ඒ කියන්නේ ඒතර බුදුහාමුදුරු ගුරුස්ත්‍යයක් තියාගන්නේ නැහැ. සම්මා සම්බුදුරන් වහන්සේ කියනවා තොමතොම කරගන්න කියලා කියන්නේ තොමරත් සම්මා සම්බුද්ධ වෙන්න කියන එක. එතකොට අඩුවකට කිව්වේ නැහැ. පස්සේ බුදු වෙන්න කිව්වෙන්නේ නැහැ, මහරහත් වෙන්න කිව්වෙන්නේ නැහැ. ඒක කාලය හැරෙන්න ආත්මවත් වේවා. එකම තැනකට අපිට ඉන්න කියන්නේ. ඒ කියන්නේ ඔබ සම්මා සම්බුද්ධ වෙන්න. ඒකට අපිට සම්මා සම්බුදු වෙන්න තියෙන කිසිම බාධාවක් නැහැ නේද? ඒ වචන වලට අර බය කළා කියන්නේ. මේ බම්ම කොටාසියක් බය කළා. බුදු වෙන මේකුත් අනියෝග කතා කරන්නවත් එපා. බුදු වෙන කියන්නේ මොකද්ද? බුදු වෙන කියන්නේ නැති උපත්තිය මරන්නේ නැtei කියන ධර්මතරතාවය දකින්න කියලා. ඒක දකින්නේ චින්තනයෙන් නෙවෙයි. ලෝකෝත්තර දර්ශනයෙන් දකින්න. ඊට පස්සේ උපත්තිය මරන්නේ නැහැ. ඉතින් මම මේක දැන් ඔයගොල්ලෝ පෙන්නනවා. හැබැයි ඉන්න අහන්න නෙවෙයි ඉන්න බලන්න. එහි පස්සේ බලුතුද. දැන් බලන්න මේ කියන ධර්ම බලන්න. ඒක සෑම සම්මා සම්බුදුරන් වහන්සේ කෙනෙක් දේශනා කරනකොට ලෝක තුනක් කියන්නේ. අපේ ගෞතම බුදුහාමරෝ ධම්මචක්කපවත්තන සූත්‍රයේදී ඔය ලෝක තුන මෙන්න මේ විදිහට කියනවා. ඒවත් ත්‍රිපරිවර්තන. වටේ කියන්නේ චක්‍රය කියන එක. චක්‍ර තුනක්. ද්වාදසාකාරං යථා භූතං ඥාන දර්ශනං සවිසුද්ධං අවෝසි. පැහැදිලිවම දැක්කයි කියලා. කවුරු ගාවද මේ කිව්වේ? පස්සක තවුසුයි. ත්‍රිපරිවර්තනයක් සහිත ද්වාදසාකාරයෙන් යුක්ත යථාභූත ඥාන දර්ශනයක් මට පහළ වුණා. ඊට පස්සේ තමයි බුද්ධ කියලා කියන්නේ. ඒකට ඒ කියන්නේ පින්නත් ඒක දෙපාරක් කියනවා. මම මේ ත්‍රිපරිවර්තනයේ සහිත ඒ දුරස්ථාකාර ඥාන දර්ශනය පාළුණේ නැද්ද? ඒ තාක්කල් ඔබට ප්‍රතිඥාවක් දුන්නාද? මම මේ සත්‍ය දැක්ක බුදු වුණා කියලා. ඊට පස්සේ තමයි පස්සක තවුසු ආන සූදානම් වෙන්නේ. ඒක නම් දිවිරීමක් කරන්නේ. ධම්මචක්කයක දිවුරුලා කියනවා. මට මේ ධර්මයෙන් පහළ වුණාට පස්සේ මම බුදු නැහැ කියලා කියන්නේ. අන්න ඒ දිවිරීම කරාට පස්සේ තමයි පස්සක තවුසු ධර්මය අහන සූදානම්. මොකද දිවිරීම ඒවන් ත්‍රිපරිවර්තන ගාල්සාකාරං යථාභූතම් ඥාන දර්ශනං සවිසුද්ධං. මේක ප්‍රතිඵලය මොකක්ද? මේ ඒ දර්ශනේ දැකපෙකේ ප්‍රතිඵලය මොකක්ද? ප්‍රතිඵලය තමයි අකුප්පා. මේ හේතෝ විමුක්ති අයමන්ති මාජාති නත්තානි පුනබ්බව. මට පුනර්භවයක් නැහැ. පුනරුත්පත්තියක් නෙවෙයි. පුනර්භවයක් නැහැ. එහෙමයි. පින්වත්නි ඔබේ හදවත වල ලේ වල දාලා තියෙන්නේ මොකක්ද? මේ උපදිනවා, මැරෙනවා, චුත වෙනවා, ප්‍රතිසන්දිලා. මෙහෙම ධර්මයක් බුදුහාමුදුරන්ගේ නැහැ.
බුදුහාමුදුරු දේශනා කළ ධර්මයක් නෙමෙයි ඔබලා අරගෙන තියෙන්නේ. මුරුප්පත්තිය බුදුහාමුදුරන් දේශනා කළ ධර්මයක්. සමාජ මේක මුල් බහගෙන ඉන්න ධර්මයක්. අපි දැන් ඉන්නේ කොතනද? ওই ධර්මත් එක්ක. අපි කියන දැන් උපන්න මැරෙනවා චුත වෙනවා. ඒක කියන්නේ අන්‍යමසාන්තික චුත වෙනවා. අනිත් එක ප්‍රතිසන්දි ගන්නවා. මේ චුත වෙනවා ප්‍රතිසන්දි ගන්නවා කියන ධර්ම දෙක ගත්තාම ඔයකට විශ්වාසයක්. එමෙතන ඔයකට අවිශ්වාස ගන්නවා. ওই දෙක විතරයි තියෙන්නේ. ඔබට කවදාවත් දුක් දකින්න. කවදාවත් චුත වෙනවා කියන එකවත් ප්‍රතිසන්දි ගන්නවා කියන එකවත් දකින්න හම් වෙන්නේ නැහැ. ඔබට විශ්වාසයක් තියාගන්න ඕන. හැබැයි විශ්වාසය කියන එකවත් අවිශ්වාසය කියන එකවත් බුද්ධහම නෙමෙයි. බුද්ධහම කියන්නේ සත්‍යය. ඒක දකින්න පුළුවන් දෙයක්. ඔබට දියුණු කරගන්න. දැන් මේක මම ඔයාලට තව ටිකක් පෙන්නන්නම් මේක පැහැදිලි කරන්න. මේ විශ්වාසය කියන්නේ මොකක්ද කියන්නේ? අවිශ්වාසය කියන්නේ මොකක්ද කියන්නේ? දැන් ඔය අද සමාජයෙන්කොට ওই වචන දෙක පාවිච්චි කරනවා. මම ඔය කියන දේ විශ්වාස කරනවා. නඩුකාරවරු කියන විශ්වාස කරලා තමයි තීන්දුවක් දෙන්නේ. ওই විශ්වාසය අවිශ්වාසය තථාගත දර්ශන ඉදිරියට වැඩක් නැහැ. මොකද මෙන්න මේකෙන් මම ඔයතර පෙන්නනවා. මෙන්න මේ කාරණේ තේරුම් කරගන්න පුළුවන්ද කියලා බලන්න. මේ දෙන උදාහරණ. දැන් ඔබ ඉන්නවා තදනින්. දැන් ඔබ මේ ලෝකේ ජීවත් වෙනකොට තදනින්ද කියලා ඔබට ලෝකයක් තියෙනවා. ඒ ලෝකෙ ඔබ ඉන්නේ තදනින්. ඒක දැන් ඔබ තේරුම් කරගන්න ඒ ලෝකෙදී. ඒ තදනින් ඉන්නකොට මම ඉන්නේ වෙනින් ලෝකෙ. මම ඉන්නේ අවදියට. මේ ඉන්ද්‍රිය අවදි කරගෙන ඉන්නේ. ඒක තමයි. දැන් අවදියට මම ඉන්නේ. දැන් ඔබ ඒ තදනින් ඉඳලා ඉන්ද්‍රිය අවදි ලෝකෙට එනවා. ආවට පස්සේ මම කියනවා ඔබ ඊයේ රාත්‍රියේ නැත්නම් ඊයේ දවල් තදනින් ඉඳලා ඔබේ ඒ ගමන් කිරීම තිබුණා. ආශාර ප්‍රාසාදේ තිබුණා. මම කියන්නේ. ග්‍රහගණ මේ උදාගෙන මොකක්ද කියලා. ඒ ගමන් කිරීම තුන ආශාර. ඉතින් අහන්න හැබැයි. මම හැබැයි. ඔව් මම කියන නිසා විශ්වාස කරන්න ඕක. මට එහෙම වෙන්නේ නැහැ. මම නම් දන්නේ නැහැ. මම දැන් ඉන්නකොට මම ඔබ දන්නේ නැහැ. දැන් මම කියපු දේ විශ්වාස කරනවා. එහෙම තමයි නෑ මට එහෙම දෙයක් වෙන්නේ නැහැ කියලා. මම එහෙම ගෙරෙන්නේ නැහැ. මම එහෙම මට එහෙම දෙයක් වෙන්නේ නැහැ කියලා සමහර කටක ප්‍රතික්ෂේප කරනවා. ඒකමයි. ඔය දෙකම එක. විශ්වාසය අවිශ්වාසය. දැන් බලන්න මේ කීය මොකක්ද? ඒ අවදි වෙච්ච වෙලාවේ අපි විශ්වාස කරාට ආයෙමත් ඔබට අදින්න දෙයක්. මගේ විශ්වාසය ඔබේ ගාව තියෙනවා. ඈ? ලේගමන් කරන ආස්වාද ප්‍රාසාර ගන්නවා කියනක ඔබ දැන් දන්නවද ආපහු? ඈ? අදින්දර ගියන් පස්සේ මම මේ අවදි වෙච්ච කියපු කතාව ඔබට අදින්දර ගියන් පස්සේ ඔබ දන්නවද? මට කවදා හරි ඔබට උගන්නන්න පුළුවන්. හැමදාම වුණා මම කියනවා ඔබට මේ ලේගමන් කියන මාස්ටර් ප්‍රාසන ඔබ ඉවත් වෙනවා එක. ওই වචන තුන මට ඔබට මේ සාකච්ඡාවක් දෙන්න උගන්නන්න පුළුවන්ද? කියන්න බලන්න. කවදාවත් නැහැ. කවදාවත් නැහැ. අන්න දැන් ඔයත් තේරෙනවා මේ භාෂාහරහා මට මේක කියන්න බැහැ. මේ වචන හරහා මේක කියන්න බෑ. නමුත් වෙනදී ඔබට බුදුන් දකින්න පුළුවන්. ඒ බුදුන් දකින්න මම උදව් කරන්නේ. හැබැයි ඔබ තුලින්ම ඒ බුදුන් දකින්න. ඒ කියන්නේ ඔබ තුලින් බුදුන් දකින්න. ඔබ ඇති කරගත්ත මුලාව ඔබම නැති කරගන්නවා. වෙන කාටවත් ඔබ බාර දෙන්න බෑ. දිමාපියන්ට බාර දෙන්න බෑ. පන්තිරි ආන්දරන්ට බාර දෙන්න බෑ. බුදුහාමුදුරන්ට බාර දෙන්න බෑ. ඔබ මුලාවටපත් වුණා. ඒ මුලාවෙන් දැන් මම පැහැදිලි කරලා දෙන්නම්. ඒ මුලාව උඩ බලන්න පුළුවන්. මම පෙන්වන්න පස්සේ. දැන් පෙන්වන්නේ ඔබත් දැන් ගෞතම බුදුහාමුදුරේ කම්මවට තේරවට විපාකයි. ඔය චක්‍ර කරනවා මම මෛත්‍රී බුදු සාසනෙ දිවෙන්න මෙන්න මේක. මොකද? තදනින්ද. දැන් තදනින්ද කියන්නේ ඒක චක්‍රයක්. ඊළඟට ඉන්ද්‍රිය අවදිය. ඒකත් චක්‍රයක්. ඊළඟට ආදනින්ද. මේ හැම කෙනෙක්ම ওই ලෝක තුනේ ඉන්නවා. තදනින්ද ඉන්නවා. ඉන්ද්‍රිය අවදි වෙලා ඉන්නවා. ආදනින්ද. දැන් මම ඔයකට උපකාරයක් වශයෙන් මේක ධර්මයේ සනාථ කරන්න ගෞතම බුදුහාමරගේ ධර්මෙම ගන්න. මේක පෙන්වන්න ඕනේ. නැත්තම් මම හදලා කියනවා කියන්නේ. දැන් ඔබලා කරන දේ කියන්නේ. නමුත් ඒ කියන දේ වලට පාළිය කියපු නිසා තේරෙන්නේ නැතුවදෝ අනේ එන හාමුදුරු පාළියෙන් ගත්තට තේරෙන්නේ පහේ තේරෙන්නේ නැහැ. මෙන්න මේ කතාව මම කියන්නේ. කර්ණීය සූත්‍රයේ ටිකට කිව්වොත් විශාල කතාවක්. ඒක මම කෙටියෙන් කියන්නේ. කර්ණීය සූත්‍ර නිදාන කිව්වොත් නිදාන කතාව. ඇයි මේ කර්ණීය සූත්‍ර දේශනා ගන්න ඔබ අහලා තියෙන්නේ බුදුහාමුදුරන්ගේ විතරක් එකක් කියන්නේ. අහලා තියෙන්නේ. බුදුහාමුදුරනේ
කමටහන් අරගෙන කැලේට ගියා.